අපි යනවා දෝහාවල තියෙන ලස්සන ප්ලේස් එකක් බලන්න. ඉතින් අද අපි කතා වුණා බස් එකේ යමු කියලා. මොකද ෆස්ට් ටයිම් තමයි අපි බස් එකේ රයිඩ් එකක් යන්නේ කතාරුවලදී. ඉතින් අපි හිතුවා ඒකත් එක්ස්පීරියන්ස් කරලා බලන්න. දැන් ලුසෙල් වලට ඇවිල්ලා ඉන්නේ. මෙතන ඉඳන් අපි මෙට්‍රෝ එකේ තමයි යන්නේ. එහෙනම් ඔයාලත් පිටට මෙතන එකතු වෙලා ඉන්න. මුලින්ම යන්නේ මගේ යාළුවෝ මීට් වෙන්න. ඊට පස්සේ අපි කට්ටියම එකතු වෙලා තමයි මේ දෝහාවල තියෙන ලස්සන ප්ලේස් එක බලන්න යන්නේ. ඔයාලා නම් දැන් කොහෙද කියලා දන්නව ඇති තම්නේල් එකෙන්. ඔන්න ඉතින් මගේ යාළුවා මහන්සි වෙලා රස ලන්ච් එකක් අපිට හදලා තිබුණා. ඉතින් ඔයාලට thank you so much. හරි, එහෙනම් අපි දැන් යමු දෝහාවල තියෙන සූක් වාකිෆ් එකට. ඉතින් මම දන්න විදියට සූක් එක ගැන පොඩි විස්තර ටිකක් ඔයාලට මම කියන්නම්. සූක් එක කියලා කියන්නේ පොළට මෙතන අවුරුදු 100ක් විතර පරණයි කියලා තමයි, 100කට වඩා පරණයි කියලා තමයි කියන්නේ. ඉතින් මේ සූක් එකේ ඉස්සර කාලේ වෙළඳාම් විදියට කරලා තියෙන්නේ වෙනත් රටවලින් එන වෙළඳුන් සමග සතුන් හොමාරු කර ගැනීම. ඉතින් මේ තියෙන්නේ දෝහාවල තියෙන පරණ මාකට් ප්ලේස් එක. මේ බිල්ඩින්ග්ස් එහෙම හරිය ට්‍රැඩිෂනල් லுක් එකක් තමයි තියෙන්නේ. ඒ වගේම මෙතන මාර ලස්සනයි නයිට් ටයිම් එකට තියෙන මෙතන වෙනම වයිබ් එකක්.
මේ සමහර ලිසර්ඩ්ස් ලව අපිට අතට ගන්න පුළුවන්. යාළුවා අපි අතට එනවා. හැබැයි මම නම් try කරේ නෑ. මට බය හිතුණා. මගේ යාළුවා නම් යාව අතට අරන් බැලුවා. කටුස ගන්න බයයි නැත්නම් මං ගන්නවා. ඉතින් මං හිතන්නේ කතාර් වලට විසිට් කරපු කෙනෙක් නම් මේ ඒන්ෂන්ට් මාකට් එක විසිට් කරන්න මිස් කරගන්න එකක් නෑ. මොකද මෙතන තියෙන්නේ වෙනමම කල්චරල් වයිබ් එකක්. ඊට පස්සේ මාත් ගියා මේ ටර්කිෂ් අයිස්ක්‍රීම් එක try කරලා බලන්න. එහෙනම් දැන් යමු මාත් එක්ක මැග්නට් එකක් ගන්න. මෙතන ඉතින් නැති දෙයක් නැහැ. මෙතන ෆැබ්‍රික් වර්ග, කාපට්ස්, බැංගල්ස්, මැග්නට්ස්, ඒ වගේම රෙස්ටෝරන්ට්ස්, මේ හැම දෙයක්ම තියෙනවා. ඊළඟට මම පෙන්වන්න යන දේ ඔයාලා ගොඩක් වීඩියෝස් ෆොටෝස් වලින් දැකලා ඇති. ඒ තමයි මේ තම්බ් එක. මේ තම්බ් එක මේ සූක් එකේ තියෙන අයිකනික් සිම්බල් එකක්. ඒ වගේම මේ වගේ කැමල් රයිඩ්, හෝස් රයිඩ් වගේ දේවල් අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් දැන් 6ටත් කිට්ටු නිසා අපි දැන් මෙතනින් යන්නයි හදන්නේ. අපි දැන් මේ ඉන්නේ වෙලොන් එකේ. ඔයාලටත් මෙතනට ආවොත් ශ්‍රී ලංකන් ෆුඩ් අයිටම්ස් ගන්න පුළුවන්. ලස්සන පුංචි රට මට ආයිත් බලන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. එහෙනම් ගිහින් එන්න.